හරි අපි බලමු 19 වෙනි පාඩමේ චොම්බෝ එක තමයි අද කතා කරන්නේ. මේකේ තියෙනවා හංගුක් සරාම්දරි කොරියානු මිනිසුන් තෙක්පියොල්හන්නලේ විශේෂ දිනයට මොග්ඩන් කන එම්සෙගේන කෑම මුවසල් ඉස්සල්කායෝ මොකක්ද තියෙනවාද? මියොන්ගුගන් මියොන්ගුක් සිංහිලේ උපන් දිනයට මොග්නන් කන එම්සිගින්දේ කෑමක් වන අතර සෝකොගිනා හරක් මස් සහ මියොචිල් අමුමිරිස් තෙංගල් ආදිය නොග්ගෝ දාලා ඔරේ ගොඩ වෙලාවක් කර්යෝ නටවලා මන්දෙන් හදපු කුක්මුරේ සුප් වතුරට පිල්රින් පොඟවපු මියොන්ගුගල් නොග්ගෝ මියොන්ගුක් දාලා කරින් නටවපු නැත්තම් උණු කරපු කුක්ගිම්නිදා සුප් එකක් වෙනවා. මියොන්ගුගන් මියොන්ගුක් වොන්රේ සාමාන්‍යයෙන් ඔමෝනිගා අම්මා ආගිරල් ළමයා නහන් හිව්වේ බිහි කරාට පස්සේ මොග්නන් කන එම්සික් ඉම්නිදා කෑමක් වෙනවා. කරේසෝ එම නිසා සෙංහිලේ උපන් දිනේට මියොන්ගුගල් මොග්නන් ගොසි මියොන්ගුක් කන එක නමාචුසින් ඔමොනියේ දරුවා බිහි කළ දුන් මවගේ එන්හේර සෙනිහසට කියොක් හගෝ මතක් කරලා කම්සහන්තාන ස්තුතිවන්ත වන එයිමිරල් අදහසක් කජිගෝ ඉස්සම්නිදා අරගෙන එනවා. සම්ගේතම් තොක්කෝ රස්නි අතර සප්පන් ආර්දතා දන්තෙතමනය යොරංගුක් සරාම්දරි අතර කජං වඩා පියොල්හන්නස්නේ විශේෂ පොග්නාල්ලෙකට මුග්නන් කනසෙගේන ඉමිදා කෑමෝසෙන ඉසල්කාය සම්ගේතම තියෙනවද ඔරින් තගුගන් මියොන් තරුණ කුකුලකුලේ ඉන්සම් දිනට ඉන්සම් හෝ චප්සල් ඖෂධීය සහ කෑමක් වන අතර සෝකොගිනා වාසා සහ මියොචි අමුමිරිස් තෙංගල් ආදිය නොග්ගෝ දාලා ඔරේ ගොඩ වෙලාව කර්යෝ නටවලා මන්දෙන් හරින් කුක්මුරේ සුප් වතුරට පිල්රින් පොඟවපු මියොන්ගුගල් නොග්ගෝ මියොන්ගුක් දාලා කරින් ගොඩක් ගලලා කියුනි කරපු කුක්ගිම්නිදා සුප් එකක් වෙනවා. මියොන්ගුගන් මියොන්ගුක් වොන්රේ සාමාන්‍යයෙන් ඔමෝනිගා අම්මා ආගිරල් ළමයා නහන් හිව්වේ බිහි කරාට පස්සේ මොග්නන් කන එම්සික් ඉමිදා කෑමක් වෙනවා. කරේසෝ එනිසා සෙංහිලේ උපන් දිනේට ඉඳගෙන මියොන්ගුගල් මොග්නන් ගොසි මියොන්ගුක් කන එක නමාචුසින් ඔමොනියේ දරුවා බිහි කළ දුන් මවගේ එන්හේර සෙනිහසට කියොක් හගෝ මතක් කරලා කම්සහන්තාන හදපු ස්තුතිවන්ත වන එයිමිරල් අදහසක් සුදු කජිටෝ ඉස්සම්නිදා දාලා කරනවා උණු කරපු තාමේ පසුව කේරන් බිත්තර චිතන්නිනා බිත්තර මේදේ කොටස හෝ ගිම්කොළ පාලීක්ස් තෙංගල් ආදිය ඔල්රයෝ මොග්නන් මුලින්ම කන එම්සික් ඉම්දා කෑමක් වෙනවා. හංගුක් සරාම්දරි කොරියානු මිනිසුන් තොග්ගුගල් මොග්ගමියොන්සෝ තොග්ගුක් කන ගම සෙහේ ඒ අලුත් අවුරුද්දේ සිජගල් ආරම්භය කින්යොම් හායෝ සිහිකරන අතර සොරෝ එකිනෙකා තොක්තමල් චුගෝ පච්චම්නිදා ආශිර්වාද හුවමාරු කර ගන්නවා. ඉතින් ඔයාලට මං අද ගෙනාවේ 19 වෙනි පාඩමේ චොම්බෝ එක අපිත් එක්ක සබ්ස්ක්‍රයිබ් කරලා රැඳිලා ඉන්න.